ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන නදුනි කරුණාතිලක හට ඇබැද්දියක් වෙලා කියලා සමාජ මාධ්‍ය හරහා ප්‍රචලිත වී තිබෙනවා. ඉතින් මේ සම්බන්ධව ඇය විමර්ශනයක්ද කරගෙන යන බවට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. එම නිසා මෙම සිද්ධිය සම්බන්ධව ප්‍රචලිත කිරීමට මදක් පමා වූ බව නදුනි කරුණාතිලක ප්‍රකාශ කර තිබෙනවා. ඇයගේ iCloud එක සහ සමාජ මාධ්‍ය ගිණුම් හැක් කර ඇති බවට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඉතින් ඒ වගේම සමාජ මාධ්‍යවලට AI හරහා ඇයගේ ඡායාරූප එකතු කර ඇති බවටත් තොරතුරු වාර්තා වෙනවා. ඉතින් මේ සම්බන්ධව ඇයගේ හිටපු සැමියා වන දිනෝෂ දිසානායකත් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඔහු සඳහන් කර සිටින්නේ මේ සම්බන්ධව හැමෝටම මේ වගේ සිද්ධීන් වුණාම ඇත්තටම දරා ගන්න හරි අමාරුයි කියලා. ඒ වගේම මේ සම්බන්ධව පැමිණිල්ලක් කර ඇති බවටත් තොරතුරු වාර්තා වෙනවා කියලා ඔහු ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම කවුරුන් හෝ ගැහැණියකට ඒ වගේ සිදුවීමක් වුණාම සමාජයට මුහුණ දෙන්න අමාරුයි කියලා ඔහු සඳහන් කර සිටිනවා. එම නිසා එම වැරදි ඉදිරියටත් නොවෙන්න නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තමයි ඔවුන් සඳහන් කර සිටින්නේ. කෙසේ වෙතත් නදුනි කරුණාතිලක සඳහන් කර සිටින්නේ මේ පිළිබඳව ඉදිරියේදී විමර්ශනයක් ඇතිවන බැවින් සියලුම සිද්ධීන් වලට අදාළව වරදකරු හට නිසි දඬුවම් ඉදිරියේදී ලබා දීමට සූදානම් බවයි. මේ දිනවල ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම නැග සිටින නදුනි කරුණාතිලක හට මෙවන් දෙයක් සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහාත් දැඩි කතිකාවක් ඇති වෙ තිබෙන්නේ ඇය ඉතාමත් ජනප්‍රිය නිලියක් නිසා. කෙසේ වෙතත් මේ සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර ඇති නිසා ඉදිරියේදී මෙවැනි පුද්ගලයන් හට දැඩි දඬුවම් පැමිණවීමට ක්‍රියාමාර්ග ගෙන ඇති බවට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඉතින් මේ ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. ඒ වගේම මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.